අද මම ඔබට ගෙනෙන්නේ අපේ වර්තමානයේ කඩෙන් ගන්න ගියොත් අධිකම ආහාර ද්‍රව්‍යයක් වන පොල් ගැන පොඩි පණිවිඩයක් දෙන්න. ඔබ මේ දකින්නේ මගේ ගෙවත්තේ වගා කරලා තියෙන පොල් ගහක්. මේකේ අස්වැන්න අවුරුදු 3මාරක විතර මට ලබා ගන්න පුළුවන්. ගෙවත්තක ඉඩ සීමිතයිනේ. ඒ කියන්නේ my limit purchase 12මාරක විතර තමයි තියෙන්නේ. ඒත් මම ඒ ගැන හිතුවේ නැහැ. ඊට ගැළපෙන විදියට පොල් පරිසන ආයතනයේ කලිසලයකින් මම මේ පොල් පැලේ මිලිටර ගත්තා. බලන්නකෝ මට දැන් මේ අස්වැන්න ලැබෙන ආකාරය. අද උදේ මම පාන්දරම ගෙඩි 6ක් කඩාගත්තා. ඉතින් මගේටමත් පර්චස් 12මාරක විතර තමයි තියෙන්නේ. ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තට සරලන අවුරුදු 1මාරෙන් අවුරුදු 4ෙන් අවුරුදු 5ෙන් ආදායමක් ලබා ගන්න පුළුවන් පොල් පැලයක් පොල් පරිසන ආයතනයක සම්බන්ධ අලෙවිසලයකින් ලබා ගන්න. උත්සාහ කරන්න. අපිට පුළුවන් අපේ වියදම ටිකක් අඩු කරගන්න අපිම වගා කරගෙන. ඔවිති චුට්ටක් මහන්සි උත්සාහයක් කරන්න ඕනේ. මම දැන් මේ එලාගත්ත පොල් ටික එකින් එක ලෙලි ගහනවා. අද දවසේ ඉඳන් සතියක් දෙකකට මේ පොල් ටික ලබා ගන්න පුළුවන්. මොකද කඩෙන් ගන්නවා නම් මේ පොල් ගෙඩියක් රුපියල් 200ක් විතර වෙනවා. ඊටත් වැඩි වෙයි. මොකද චූටි පොල් ගෙඩිය වගේ දෙගුණක් විතර ලොකුයි. මේ බලන්නකෝ. හැම දෙයක්ම ගණන් කාලේ පොඩ්ඩක් අපේ සිතට සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් කරගත්තොත් ඔබත් ඉතින් මේ වගේ දෙයක් කළා නැත්තම් අද සිට අවුරුදු 3මාරක් එහෙම නැත්නම් මම කියන අවුරුදු 1මාරක් වගේ කාලයකදී Tamanටම මේ වගේ පොඩ ආදායමක් ලබා ගන්න පුළුවන්. පොල් පැලයක් හිටව ගන්න. ඉතින් අපි නැවත මෙවැනි ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ මේ YouTube නාලිකාව subscribe කර නැත්නම් subscribe කරන්න. නැවත හමු වෙමු.